අපේ නගරාධිපති අපේක්ෂක චාල්ස් ඇන්තනි මැතිතුමාගෙන් අවසරයි. ඒ වගේම මාගේ සහෝදර සුමීර පීරිස් හිටපු නාගරික මන්ත්‍රීතුමාගෙන් අවසරයි. ඒ වගේම මේ කොට්ටාසේ තරඟ කරන අපේක්ෂක ඩේමියන් ක්‍රිස්ටෝෆර් මැතිතුමාගෙන් චතුරංග ඉද්දමල්ගොඩ මැතිතුමාගෙන් සහ නිලන්ති ලෝකුස් මැතිතුමියගෙන් සහ එතුමගේ පුතා වන ජෑන්ස් මැතිතුමාගෙන් සහ මෙතන තමන් සිට ලුණු පොකුණ ආසනයේ අපේක්ෂිකාව ශෂි අක්කාගෙන් අවසරයි. ඒ වගේම මෙතන පැමිණ සිටින සියලුම අපේක්ෂකවරුන්ගෙන් සහ සංවිධායකවරුන්ගෙන් අවසරයි. අද අපි රැස් වෙලා සිටින්නේ අපේ මේ එළඹෙන 2020-25 පළාත් පාලන මැතිවරණයට තරඟ කරන අපේක්ෂකයන්ගේ ජයග්‍රහණය වෙනුවෙන්. ආදරණීය අම්මේ තාත්තේ සහෝදර සහෝදරණී, මම දේශපාලනයට ඇතුල් වෙන්නේ 2018 ගිය මැතිවරණේ. මේ කොට්ටාසිය නියෝජනය කරමින් අපි එදා පටන් ගත්ත දේශපාලන ගමන අපිත් එක්ක අපේ දැන් නගරාධිපති අපේක්ෂක චාල්ස් ඇන්තනි මැතිතුමාට එදා අපහසුතාවයටපත් වුණා තරඟ ගන්න බැරි වෙච්ච එකන අද එතුමා අපිත් එක්ක අත්වල් වැදගෙන සිටිනවා. අපිට හොඳ ශක්තියක් දීගෙන හොඳ බලයක් අපිට ඒක රැස් කරගෙන මෙතුමා කටයුතු කරගෙන යනවා. ඒ මොකටද? ඒ ඔබ තමුන්නාන්සලාට සේවය කරන්න එතුමාගේ හිත ඇතුළේම තියෙන කැක්කුමට නිසා මම විශේෂයෙන් කියන්න කැමතියි එතුමා මේ කොළඹ උතුරු කොළඹ ජනතාවට සහ මැද කොළඹ ජනතාවට මගේ පියා ඉන්න 2006 නෑ 1995 තමයි දේශපාලනට ඇවිල්ලා මේ එක නායකයෝ මෙතුමාව හම්බෙලා අපේ පියා ඉන්න කාලේ මෙතුමාව මුණ ගැහෙන්නේ. ඉතින් එදා සිට අදටත් එතුමා සමාජයට කැප වෙලා සේවය කරන් ඉන්න නායකයෙක්. ඇත්තටම අද ගත්තොත් මේ උතුරු කොළඹ එක නායකයෝ ආවා. එක බලවත් නායකයෝ ආවා. ඛණ්ඩ පක්ෂ වලින් ආවා. ඔයගලන් දන්නා මොනවද ඔයගලන්ට කෙරුණේ? මොනවාද ලැබුණේ? අද අපි දන්නා මෙච්චර අවුරුදු 77ක් පාලනය කරලා මේකට කවුද වග කියන්න ඕන? කවුද වග කියන්න ඕන? මේ හිටපු දේශපාලනඥයෝ. අද අපේ රට බංකොලොත් භාවයට පත් වෙනකම් මේ රට මේගොල්ලන්ගේ පාලනය නිසා තමයි මේ උනේ. ඒ නිසා අපි තීරණය කරා මගේ පියා ලාල් පීරිස් මැතිතුමා එතුමාට ඇත්තටම අවශ්‍ය වුණා හොඳ කණ්ඩායමක් රැස් කළා මේ නගර සභාවට ඉදිරිපත් කරන්න. මොකද අපි දකිනවා ගිය සැරේ 2018 නගර සභාවට එද්දී ඇත්තටම අපිට යන්න පුළුවන් උනේ මන්ත්‍රීලා 4 දෙනෙක්ට. අපිට සංඛ්‍යාව දෙකක් හම්බුණා සීට්. ඒකේ මන්ත්‍රීලා 4 දෙනෙක් අපි නගර සභාවේ පත් කරා. ඒ දවස් 25න් තමයි මට කැම්පේන් එක කරන්න උනේ. ඔබ තමුන්නාන්සලා දන්නවා මම තරඟ කරන්න හිටියේ වෙන පක්ෂකින්. නමුත් එදා අපිට අනේ මන්දා ඒගොල්ලන් බය වුණාද කොහෙද? අපි ඉදිරියට එයි කියලා ගමනේ. ඉතින් අද එදා ගත්තේ තීරණය අපි ස්වාධීන දාන්න බොහොම කෙටි කාලෙකින් මගෙත් එක තරඟ කරන්න හිටියේ 5-6 දිනයි. ඒත් අපි ලිස්ට් එක දැම්මා. දාලා අපි විශිෂ්ට ජයග්‍රහණයක් ගත්තා. ඡන්ද 4833ක් ගත්තා ගිය පාර. ඒ දවස් 25න් 6 දිනකින් කරලා කැම්පේන් එක. අද මගේ පියා අපේ චාල්ස් ඇන්තනි මැතිතුමත් එක්ක සාකච්ඡා කරලා අපිත් එක්ක අත්වල බැඳගෙන ඉන්නවා. එතුමාට මෙතනට එන්න බැරි වුණා. හිටපු නගරාධිපති කෙනෙක් කොළොන්න ආසනයේ නියෝජනය කරපු හිටපු නගරාධිපති රවීන්ද්‍ර උදේශාන්ත මැතිතුමා. එතුමා තව මීටිම් එකක් ඉන්නවා. අද දැන් එන්න බැරි වුණා. තව රැස්වීමකට ගිහිල්ලා ඉන්නේ. එතුමාත් අපිත් එක්ක ඉන්න එක ලොකු හයියක්. මොකද එතුමා නගරාධිපති කෙනෙක් හැටියට කටයුතු කරලා ඒක එතුමාට පළපුරුද්ද දිනවා. එතුමා දන්නා කොහෙන්ද මේක හැඩගැස්සිලා මේ ගමට වැඩක් සටහනක් කරන්න පුළුවන් කොතනින්ද කියලා. ඉතින් ඇත්තට මම දැක්කේ 2018 වැඩක් අපේ සභාවට අරන් යද්දී මෙතන වෙන දේවල් උනේ. දූෂිත වැඩපිළිවෙලක් අරන් ගියේ. ඉතින් අද අපි ඉදිරිපත් කරලා තියෙනවා දූෂණයෙන් තොර නායකයෝ. මේ චාල්ස් මැතිතුමාට සල්ලි අම්බ කරන්න ඕනේ නැහැ. අපිට සල්ලි අම්බ කරන්න ඕනේ නැහැ දේශපාලනට ඇවිල්ලා. නමුත් අනිත් දේශපාලන නියෝජක කරන නායකයෝ මේ කොට්ටාස වලින් ඇවිල්ලා ඒගොල්ලන් කරන්නේ ඒගොල්ලන්ට හිතු මිතුරු දේ ඒගොල්ලන්ගේ කට්ටියට උදව් කරගෙන ඒගොල්ලන් දේශපාලන වාසිය අරන් ඒගොල්ලන් ගමනක් යන්නේ. ඉතින් අපිට එහෙම කරන්න ඕනේ නැහැ. අපි දේශපාලන නැති වුණත් අපි උදව් කරා. මතකයිනේ? අපි කොච්චර වැඩ පිළිවෙලක් ආ කොරෝනා වසංගතයේදී මෙතුමාගේ ස්ටෝරුවේ තියලා අපි එකතු වෙලා අපි මේ මුළු කොළඹටම බඩු මළු බෙදුවා. ඒ අපේ පර්සනල් අපේ පෞද්ගලික දාණයෙන්. ඒ නිසා අම්මේ තාත්තේ සහෝදර සහෝදරණී මම ඔබ තමුන්නාන්සලාට කියන්නේ රැවටෙන්න එපා. හොඳට මැති අපි රැවටුණා. අපිට තව කාලය නෑ රැවටි මේ රට අරාජයට තව යන්න කැමතිද ඔයගොල්ලන්? කැමතිද? ඒ නිසා දෙන්න මෙතුමාට ඒ බලේ මෙතුමාව ගන්න මේ පක්ෂ නගරාධිපති කරලා අනිවාර්යෙන් ඒ වගකීම ගන්න මම සභාව ඇතුලේ ඒ සියලු වැඩ කටයුතු මෙතුමාගේ ප්‍රයාසයෙන් අපි අනිවාර්යෙන් කරලා දෙනවා. ඒ නිසා මගේ සහෝදර සහෝදරනේ හොඳට කල්පනා කරලා මේ 6 වෙනිදාට අපිට ලබා දීලා අපිට ශ්‍රේෂ්ඨ ජයග්‍රහණයක් ලබා දෙන්න
කියවෙන් මම ඔබ තමුන්නාන්සලාගේ වැඩි කාලයක් ගන්න ඕනේ නැහැ. මොකද අපිත් එක්ක ඉන්නවා. මෙතන රැස්සින් කීපයකට අපි යන්න තියෙනවා. නේ? ඉතින් අපි කියන්නේ අපි හොඳටම ඇදි තැම්බුණා. හොඳටම රස්තාවුණා එක එක නායකයන්ගේ පස්සෙන් ගිහිල්ලා. දැන් අපි නායකයෙක් බිහි කරමු. අපේ නගරාධිපති කෙනෙක් අපි මේ කොළඹින් උතුරු කොළඹින් යවමු. ඒකයි වෙන්න ඕනේ. නැත්තම් වෙන්නේ එක එක නායකයෝ ඇවිල්ලා නගරාධිපති පුටුවට ඇවිල්ලා. ඒගොල්ලන් කරන දෙයක් නැහැ. ඒගොල්ලන් සුපෝභෝගයේ ජීවත් වෙලා සුපෝභෝගයේ ඉඳලා අවුරුදු 5 ඉඳලා මම දැක්කනේ කොච්චර මොනවද උනේ කියලා. ඒ නිසා ගම දන්න, ඔබ දන්න, ජනතාව අඳුරන, ජනතාවගේ දුක අඳුරන, සිත අඳුරන ජනතාවත් එක්ක ගැටෙන නායකයෙක් යවන්න. ඒ තමයි අපේ චාල්ස් ඇන්තනි මැතිතුමා සහ මේ කොට්ටාසේ නියෝජනය කරන අපේ චතුරංග ඉත්තමල්ගොඩ මැතිතුමයි, දේමියන් ක්‍රිස්ටෝ මැතිතුමයි, නිලන්ත ලෝගුස් මැතිණියයි අපේ ජෑන්ස් මැතිතුමාවයි මේ පළාත් පාර්ලිමේන්තුවේ දාදු කැටෙන් ඉහළින්ම ජයග්‍රහණය කරලා අපිට දෙන්න බලේ අපි අනිවාර්යෙන් වැඩ කරලා පෙන්නන්නම්. එදත් පෙන්නවා, අදත් අපිට බලය දෙන්න අපි අනිවාර්යෙන් ඒ ඩී කරනවා. අපි බොරු කියන්නේ මිනිස්සුන්ව රවට්ටන්නේ. කිව්වොත් ඒ දේ කරනවා. නැත්තම් අපි කොහොමාරි ඔයගලන්ට ඒ පුළුවන් විකල්පයක් හොයලා ඒකට සාහනයක් ලබා දෙනවා. ඒ නිසා මගේ ආදරණීය අම්මේ තාත්තේ සහෝදර සහෝදරියනි මෙතෙන්ට පැමිණ ඔබ සියලුම දෙනාට ස්තුතියි. අපි ගැන විශ්වාස කරලා මේ අද ඇවිල්ලා තියෙන අපිට අනිවාර්යෙන් ඡන්දෙ දෙන්න බලාගෙන. ඒ මෙතෙන්ට ආපු නැති අයත් අපහසුතාවයට වෙච්ච අයත් මම දන්නවා 100%ක් ඔබ තමුන්නාන්සලා අපිත් එක්ක ඉන්නවා කියලා. මේ අත්වල් බැඳගෙන මේ ශ්‍රේෂ්ඨ ජයග්‍රහණයට ඔබලා දායකත්වය දීලා අපිට ඉහළින් ජයග්‍රහණය කරන්න බලය ලබා දෙයි කියමින් මම මේ කතාව අවසන් කරනවා. ඔබ සියලුම දෙනාට මෙතන පැමිණ සියලුම දෙනාට සුබ සන්දාවක් වේවා. ජය වේවා. කැටේ ලකුණට ජය වේවා. කැටේ ලකුණට ජය වේවා. චාල්ස් ඇන්තනි මැතිතුමාට ජය වේවා. දේමියන් ක්‍රිස්ටෝ මැතිතුමාට ජය වේවා. චතුරංග මැතිතුමාට ජය වේවා. නිලන්ති ලෝගුස් මැතිණියට ජය වේවා. ජෑස් මැතිතුමාට ජය වේවා. එහෙනම් ඔබ සියලු දෙනාට සුබ රාත්‍රියක් ජය වේවා.